හෙලෝ ගයිස් ඔයාලට කොහොමද මං හිතනවා ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා. ඉතින් මේ vlog එක ගැන කියනවා නම් මේ vlog එක Nova 25 කියන CWW කන්නංගර සෙන්ට්‍රල් කොලේජ් එකේ ඒ කියන්නේ මගේ ඉස්කෝලේ සයන්ස් ඩේ එක වෙනුවෙන් කරපු ට්‍රැඩිෂනල් ඩාන්ස් එකයි හින්දි ඩාන්ස් එකයි ගැන තමයි මේ vlog එකේ තියෙන්නේ. ඉතින් අපි බලමු මොකද වෙන්නේ කියලා. මේකේ ගොඩාක් නම් වීඩියෝස් නැහැ. හැබැයි මට පුළුවන් ටිකක් මම එකතු කරගත්තා. අපි බලමු vlog ඉස්සරහට මොනවද තියෙන්නේ කියලා. ඔයාලා මේ දකින්නේ Nova 25 කියන ප්‍රෝග්‍රෑම් එකේ ට්‍රැඩිෂනල් ඩාන්ස් එක කියන්නේ වෙල්කම් ඩාන්ස් එක තමයි මේ තියෙන්නේ. බලන්නකො ලස්සනයිද කියලා. මෙහෙම තමයි යාලා ප්‍රැක්ටිස් කරන්න පටන් ගත්තේ. හැබැයි අන්තිමට ඔයාලත් සර්ප්‍රයිස් වෙයි. එයාලගේ ඩාන්ස් එක දැක්කට පස්සේ. ඇත්තටම මම ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාව මට දුන්නට අපේ ඉස්කෝලේ ඉන්න සියලුම ගුරු ගෝතුන්ටත් ඒ වගේම මේ අපේ ගර්ල්ස්ලා හත් දෙනාටත් මොකද එයාලා මහන්සි වෙලා සෑහෙන කැපවීමකින් ප්‍රැක්ටිස් කරා. මොකද මටත් මේක ප්‍රැක්ටිස් කරන්න යන්න පුළුවන් වුණේ ඉස්කෝලේ දවස් 2යි. ඉතින් ඒ දවස් 2 ඇතුළත පුරුදු වෙලා ඉතුරු දවස් ටිකේ එයාලා සෙල්ෆ් ප්‍රැක්ටිස් කරපු නිසා තමයි මේ තත්ත්වයෙන් ලස්සනට එයාලා පර්ෆෝම් කරේ. ඉතින් ඒ නිසා මම හැමෝටම ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාව ලස්සනට අපිට ඉවර කරගන්න පුළුවන් වෙච්ච එකට සහයෝගය දුන්න එකට. මේ තියෙන්නේ ස්ටේජ් රිහර්සල් කරපු දවසේ ගත්ත වීඩියෝ එකක්. බලන්නකො ලස්සනයිද කියලා. මේ තියෙන්නේ එයාලා පර්ෆෝම් කරන දවස. ඉතින් සයන්ස් ඩේ එකයි ප්‍රොෆෙක්ට් ඩේ එකයි කියලා දෙකක් තිබ්බා දවස් දෙකක්. මේ තියෙන්නේ එයාලා ප්‍රොෆෙක්ට් ඩේ එක දවසේ ඇඳපු කොස්ටියුම් එකයි මේකප් එක කරන වෙලාවයි තමයි මේ තියෙන්නේ. ඉතින් මේ තමයි හින්දි ඩාන්ස් එක. හින්දි ඩාන්ස් එකේ ඒකෙත් ගර්ල්ස්ලා 7 දෙනෙක් ඩාන්ස් කරා. ඉතින් එයාලත් ගොඩක් හොඳට ඩාන්ස් කරා. ඒකත් දවස් දෙකේදී ප්‍රැක්ටිස් වෙලා ඉතුරු දවස් ටිකේ යාලා තනියෙන් පුරුදු වෙලා තමයි මේ විදිහට ලස්සනට යාලා පර්ෆෝම් කරන්නේ. ඉතින් මම හිතන විදිහට කොරියෝග්‍රැෆි කරන කෙනෙක්ට තියෙන ලොකුම සතුට තමයි තමන් ඩාන්ස් කරනවට වඩා තමන් ඉගෙන ගන්නත් දෙයක් තව කෙනෙක්ට කියලා දීලා ඒ දේ එයා ලස්සනට පර්ෆෝම් කරනවා දකින්න එක. ඉතින් මම හිතනවා මම ඒ සතුට පරිමෙන්ම ලැබුවා. ඉතින් thank you හැමෝටම. මේ තමයි අපේ හින්දි සෙට් එක ස්ටේජ් රිහර්සල් කරපු වෙලාව. ඉතින් ඇත්තටම මෙයාලා ගොඩක් තමන්ගේ ප්‍රැක්ටිස් එකෙන්ම ගොඩක් ඉම්ප්‍රූව් වෙච්ච කට්ටියක් මේ හින්දි සෙට් එක. ඉතින් ඇත්තටම හරිම සතුටුයි. මොකද පළවෙනි දවසේ දැක්කට සාපේක්ෂව අන්තිම දවස වෙද්දී සෑහෙන්න එයාලා
එයාලගේ ඩාන්ස් එක කතා බහ කරලා හරියට ප්‍රැක්ටිස් වෙලා තිබ්බා. ඉතින් මට ලොකු දේවල් කරන්න තිබ්බේ නැහැ. ඉතින් ඒ හින්දා හැමෝගෙම ලොකු සහයෝගයක් මට ඒ වෙලාවේ හම්බ වුණා. ඉතින් ඔන්න මතක් කරන්නම් හින්දි ඩාන්ස් එක වගේම ට්‍රැඩිෂනල් ඩාන්ස් එකත් මම වෙන වෙනම අප්ලෝඩ් කරන්නම්. ඉතින් කැමති අය ඒකත් ගිහින් බලන්න.